හරි මේ කොටස අපි ආයෙ බලමු මම මේ පැත්තේ ගන්න මේ මූලික ත්‍රිකෝණමිතික අනුපාත sin cos tan ඒ තුන් දෙනා අතර සම්බන්ධයක්. ත්‍රිකෝණයක් තියෙනවා. ඒකට sin cos tan ලියලා තියෙනවා. ඒ තුන් දෙනා අතර සම්බන්ධයක්. මේ පැත්තේ අමූලික ත්‍රිකෝණමිතික අනුපාත තුන අපි දැන් හඳුනාගත්තේ cos x sec cot ඒ තුන් දෙනා අතර තියෙන ප්‍රසිද්ධ සම්බන්ධයක් ගන්න හදන්නේ. මේකට අපිට ගණන් වලට කෙලින්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. right බලමු. මේ තියෙන ත්‍රිකෝණයක් ABC. මේ ABC ත්‍රිකෝණයේ බීටා කියලා කෝණයක් ඉන්නවා. ඒක මම BAC කියලා තමයි නම් කරලා තියෙන්නේ බීටාව. එතකොට මේ බීටාට සාපේක්ෂව sin බීටා cos බීටා tan බීටා මම ලියලා දෙනවා. බලන්න sin බීටා වෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ BC බෙදීම AC. cos බීටා බද්ධ පාදයේ බෙදීම කර්ණය. AB බෙදීම AC. tan බීටා සම්මුඛ පාදය BC බෙදීම AB. ඒ විදිහට ලියුවා. මම මේක නම් කරගන්නම්. මෙයා අංක 1, මේක අංක 2, මේක අංක 3 විදිහට. හරි. මම මේකෙදි අංක 1 බෙදනවා අංක 2කින්. හරි. අංක 1 අංක 2කින් බෙදනවා. එතකොට මෙතන කියනවා sin බීටා. හරි. sin බීටා බෙදීම cos බීටා. හරි. ඒ කියන්නේ අංක 1 අංක 2 වම් අත පැති දෙක මම බෙදන්නේ sin බීටා cos බීටාගෙන් බෙදනවා. හරි. බෙදුනහම මේ පැත්තත් ඒ විදිහට බෙදනවා. බලන්න. එතකොට එන්නේ BC බෙදන්න ඕනේ AC ත් එක්ක. හරි. මෙයාගේ දකුණු අත පැත්ත මෙයාගේ දකුණු අත පැත්තෙන් බෙදනවා. එතකොට එන්නේ AB බෙදීම AC. AB බෙදීම AC. හරි. බලන්න. එතකොට උඩයට මාරුනහම මේ AC ට AC කැපෙනවා. එතකොට මෙතනින් එන්නේ BC බෙදීම AB. හරි. මෙයා තමයි එතකොට මේ පැත්තේ sin බීටා බෙදීම cos බීටා. එතකොට BC බෙදීම AB විදිහට අපිට ගන්න පුළුවන් කවුද tan බීටා. හරි. tan බීටා. ඉතින් එහෙනම් මේ පැත්තට කියන්න පුළුවන් tan බීටා කියලා. මේ පැත්තේ sin බීටා බෙදීම cos බීටා. ඉතින් මේක අපිට ඍජුවම අපේ ගණන්වලදී සරසම ගණන්වලදී ත්‍රිකෝණමිතිය ඕන දානකදී කෙලින්ම භාවිත කරන්න පුළුවන්. tan බීටා ඉන්න තැනකට sin බීටා බෙදීම cos බීටා කියලා ලියලා වැඩේ පටන් ගන්න හැකියි. මේ අමූලික ත්‍රිකෝණමිතික අනුපාත. මේක මේ ත්‍රිකෝණය මම ABC කියලා නම් කරලා තියෙනවා. ඒකේ මේ BCA කියන ACB කියන කෝණය මම θ කියලා නම් කරන්නේ. එහෙනම් θ ට සාපේක්ෂව අමූලික ත්‍රිකෝණමිතික අනුපාත ටික මේ විදිහට ලියලා තියෙනවා cosec θ. cosec θ කියන්නේ මතකද කර්ණය බෙදීම සම්මුඛ පාදය. එහෙනම් AC බෙදීම AB. මම මේ සමීකරණයේ අංක 1 කියනවා. හරි. ඊට පස්සේ sec θ. sec θ මතකනේ කර්ණය බෙදීම බද්ධ පාදය. BC. හරි. මේ කෝණයට සාපේක්ෂව බද්ධ පාදය වෙන්නේ මෙයා තමයි සම්මුඛ පාදය. මේක තමයි කර්ණය වෙන්නේ. එහෙනම් AC බෙදීම BC. හරි. කර්ණය බෙදීම බද්ධ පාදය. ඊළඟට මම cot θ මේ විදිහට ගන්නවා. මතකනේ tan θ නම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. cot θ නම් බද්ධ පාදයේ බෙදීම සම්මුඛ පාදය. එහෙනම් බද්ධ පාදයේ වෙන්නේ BC, සම්මුඛ පාදයේ වෙන්නේ AB. ඔය විදිහට ගත්තා. එතකොට මෙයා මම අංක 2, මේක අංක 3 විදිහට ගන්නවා. හරි. මම අංක 1 කියන සමීකරණය බෙදනවා අංක 2ත් එක්ක. එතකොට මුලින්ම වම් අත පැති දෙක බෙදනවානේ. cosec θ බෙදන්න ඕනේ කාත් එක්කද sec θත් එක්ක. එතකොට මේ පැත්තේ ඉන්නවා AC බෙදීම AB. ඔන්න මෙයාගේ දකුණු අත පැත්ත. මෙයාගේ දකුණු අත පැත්තේ යට දාලා බෙදනවා. AC බෙදීම BC. හරි. දැන් ඔයාලට පේනවා මෙතෙන්දී මෙන්න මේ AC ට AC කැපෙනවා මේක උඩට එනවා. හරි. මේක උඩට එනවා. එතකොට BC යටට එනවා කවුද AB ව. ඔය විදිහට. එතකොට අන්න අපිට අඳුර ගන්න පුළුවන් කවුද BC බෙදීම AB කියලා කියන්නේ cot θ. හරි. cot θ. එහෙනම් අපිට දෙන්න සෙට් කරන්න පුළුවන් මෙයා cot θ. cot θ. මේ පැත්තේ කවුද cosec θ බෙදීම sec θ. හරි. ඔන්න ඔය විදිහට සම්බන්ධයක්. ඉතින් මේකත් අපිට අපේ ගණන්වලදී ඍජුවම භාවිත කරන්න පුළුවන්. ආය සාධනයක් අවශ්‍ය නැහැ. කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමේයක්.